හලෝ අපි අද සෙල්ලම් කරන්න යන්නේ කාර් එක්ස්ට්‍රීට් කියන ගේම් එක. මේක රිලීස් වෙලා දැන් මම හිතන්නේ අවුරුද්දකට වැඩි. ගොඩක් අය සෙල්ලම් කරනවා. ඉතින් අපි අද පොඩ්ඩක් මේක රවුමත් ආයෙ බලමු. එතන කියනවා නම් මම දැක්ක ගේම් වලින් මේක ගොඩක් හොඳ ගේම් එකක්. ග්‍රැෆික් එකෙන් සුපිරි. ගොඩක් අය ප්ලේ කරනවා මේක. ඒත් සමහර අයගේ ඩිවයිස් වලට මේක සපෝට් කරන්නේ නැහැ. මොකද 4GB RAM වගේ තිබිලා මදි. අඩු ගානේ මේකට 6GB RAM එකක් තියෙන්න ඕනේ. මේක පොඩ්ඩක් හැන්ඩ්ලින් එහෙම අමාරු එතන කියනවනම්. මේකේ මේ ලේසි නෑ මොකද කියනවනම් මේ සාමාන්‍යයෙන් මේක හොඳට කාර් ගේම් ගහලා පළපුරුද්ද කියන දේ තියෙන්න ඕනේ මේක සෙල්ලම් කරනවා නම්. අපි කෙල්ලකට යනවා ඉතින් බාහිර ඉතින් ආනක් නෑ. මේක තමයි ඕපන් වලට ගහන්න පුළුවන්. ඒ වලට මේක ඔන්ලයින් ගහන්න පුළුවන්, ඔෆ්ලයින් ගහන්න පුළුවන්. මේක ක්ලබ් තියෙනවා. ඒ ඔයාලට ඕනනම් ඒ කියන්නේ ක්ලබ් වල ක්වෙස්ට් තියෙනවා. ඒ ඔයාලා කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට තමයි අනිත් ඒවා අන්ලොක් වෙන්නේ. මේ කාර් එහෙම තියෙන මුලින්ම මෙච්චර කාර් හම්බෙන්නේ නැහැ අපිට. ගන්න පුළුවන්. මේ ඔයා ක්ලබ් වල සෙල්ලම් කරලා ඒවා අන්ලොක් කරගන්න ඕනේ. නැත්නම් ලෙවල් තියෙනවා. ලෙවල් ටික පව කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට පුළුවන් අනිත් කාර් ටික අන්ලොක් කරගන්න. මේක ඇත්තටම කියනවා නම් මැප් එක ගොඩක් ලොකුයි. ඉතින් අපිට මැප් එකේ මුලින්ම ඉතින් බොහොම මේ සුළු ප්‍රමාණයක් විතර අන්ලොක් වෙන්නේ. ඔයාලා මේ ලෙවල් රීච් වෙලා කොහොම හරි මේ ටික අන්ලොක් කරගන්න ඕනේ. මේක තමයි ඉතින් ගේම් ප්ලේ එක. ඉතින් තව තියෙනවා ඉතින් ඔයාලා ඒව බලලා කොහොමද කියලා අදහස් කමෙන්ට් කරන්න. දැනගන්න තියක් තියෙනවා නම් මේක කමෙන්ට් කරන්න, මේක ලයික් කරන්න. එතකොට තමයි මේ වීඩියෝ එක අනිත් අයටත් සජෙස්ට් වෙන්නේ. ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉස්සරහට බලන්න.